එක බුදුරජාණන් වහන්සේ නමක් ළඟ ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන මල් 3ක් පූජා කරනවා. එයින් ලබන ආනිසංසය මහා කල්ප 30000ක් විපාක දෙනවා. වෙනතර මේ කාරණාව ඔස්සේ බොහෝ දුරට ගමන් කරලා කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. එක කාරණාවක් තමයි මේ එක කුසල කර්මයේ මහා කල්ප 30000ක් විපාක දෙනවා. කවදාවත් සතර පායට යවුවේ නෑ මේ මහා කල්ප 30000 පුරාම දෙව් මිනිස් දෙගතියේ විතරයි පැතිරෙන්නේ. එහෙම කල්පනා කරලා බලනකොට මේ ලෝකේ පවට වඩා පින කොච්චර බලවත්ද? කියලා බලන්න. පවට වඩා පින කොච්චර බලවත්ද මේ ලෝකේ? මල් 3ක් පූජා කරනවා කියන එක ජීවිතයක කරන්න තියෙන ලොකුම පින්කමද? මල් 3ක් පූජා කරනවා කියන එක ලොකුම පින්කම නෙමෙයි. නමුත් මේ ජීවිතේ කරන්න තියෙන ලොකුම පව්කම් අතර අංක 1ට තියෙන මිත්‍යා දෘෂ්ටික කර්මය පව්කම් 6ක් තියෙනවා. පළවෙනි එක අපි වැඩි කතා කරන්නේ නැහැ මේ කාලේ. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික කර්මය. ඒ මිත්‍යා දෘෂ්ටික කර්මය ඉච්ඡර බලවත් කියලා කියන්නේ. දීර්ඝව පැහැදිලි කරන්න ඕනේ කාරණාවක් ඒක. සාමාන්‍යයෙන් ආනන්තරීය කර්මයක් කරගත්ත කෙනෙක් අන්තර් කල්පයක් අවීචී බැහැ. අන්තර් කල්පයයි කියලා කියන්නේ මනුස්ස වර්ෂ කොච්චරද? අපි ඉස්සෙල්ලා මතක් කළා අසංඛ්‍ය 86,40,000 අන්තර් කල්පයකට අවශ්‍යයි. එතකොට ආනන්තරීය කර්මයක් කරපු කෙනෙක් මනුස්ස වර්ෂයෙන් අසංඛ්‍ය 86,40,000ක් නැත්නම් අන්තර් කල්පයක් අවීචී බැහැ. දැන් ඔය අතරේ ඔය කාලේ ගත වෙන්න කලින් මහා කල්පය විනාශ වෙනවා නම් එයා අවීචී සිටිය යුතු නිසි කාලයේ අවීචී ඉන්නේ ඊට කලින් ගොඩ එනවා. මොකද අවීචියත් විනාශ වෙන හින්දා. නමුත් මිත්‍යා දෘෂ්ටික කර්මය කරගත්තා සඳහන් කරනවා දැන් මේ ආනන්තරීය කර්මය කරපු කෙනා කල්පය විනාශ වෙනකොට නිරෙන් මිදෙනවනේ. මිත්‍යා දෘෂ්ටික කර්මය කරගත්ත කෙනා විනාශ වෙන්නේ නැති සක්වලක වෙනත් අවීචයකට කර්මයේ විසින් මාරු කරගෙන අරන් යනවා කියලා කියනවා. ගැලවීමක් දෙන්නෙම නෑ. ඒ තරම් භයානකයි මිත්‍යා දෘෂ්ටික කර්ම. ඒක තමයි එක. ඊට පස්සේ තමයි ආනන්තරීය කර්ම පහ තියෙන්නේ. එතකොට ආනන්තරීය කර්මයක් කරගත්තොත් මහා කල්පයෙන් 256න් එකයි අවීචී. දැන් බලන්න මල් 6ක් පූජා කරලා මහා කල්පම 30000ක් අපායි ගිහින්. ඒතර බලන්න වෙනස පවට වඩා පින කොච්චර බලවත්ද? මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම කර්ම වලින් එකක් කරලත් ඒ තරම් කාලයයි නම් අවීචියේ ඉන්නේ. නමුත් මනුස්ස ලෝකේ ලොකුම පින්කම නොවන මල් 3ක් පූජා කරලා මහා කල්පම 30000ක් දෙව් මිනිස් දෙගතියේ විතරයි ඉපදුනේ. ඒකයි සඳහන් කළේ පවට වඩා පින හරි බලවත් කියලා. හැමතැනම පින එහෙම බලනවා. ඒ සඳහා පෙන්වන්න කරුණු කාරණා බොහෝමයක් මේ ධර්මයේ ඇතුළේ තියෙනවා. ඒ නිසාම යහුවේ කුමටද කුසලට කම්මැලි වෙන්නේ කියලා. එකක් දෙකක් කරගෙන දැන් ඇති කියලා සැනසෙන්න හදනවා නම් ඒක මහා ඥානිකමක්. මොකද පෙර කරගත්ත පින් කොච්චර වියදම් කළාද කවුද දන්නේ මේ ජීවිතේ ගන්න. එතන පුරවන්න තව කොච්චර පින් කරන්න ඕනේද කවුද දන්නේ. අවස්ථාව ලැබිලා තියෙන වෙලාවේ ඇති තරම් පින් කරන්න ඕනේ. මොකද ආයි බුද්ධාන්තරයක් කොයි කාලේ හම්බ වෙයිද කවුද දන්නේ. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකනුත් අපි ඉඳීද කවුද දන්නේ. ඒ කාලෙට. නිසා එහෙම ප්‍රාර්ථනා කරනවා නම් ඒක එච්චරම් ප්‍රඥා ගෝචර නෑ. ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. නමුත් වැඩි වැඩියෙන් පින්කම් කරගෙන ඊටාම ඉක්මන් භවයක නිවන ප්‍රාර්ථනා කරාම සමහරලාට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් ඒ නිවන හම්බ වෙන්නත් පුළුවන්. නැත්තම් ඒ ශාසනයේදී ඒක හම්බ වෙන්නත් පුළුවන්. ඉතින් අපිට ඉලක්කයක් නෑ ඉක්මන් භවයේ. ඒ අතරතුර කාලේ අසීමාන්තිකව මේ කුසල් විපාක දෙනවා.